කට්ටිය අහපු දෙයක් තමයි දැල්ලු එකක් තෙල් දා ගන්න විදිය හදා ගන්න විදිය වීඩියෝ එකක් දාන්න කියලා. ඔන්න මම අද දැල්ලු එකක් තෙල් දාන්න යනවා. එහෙනම් බලමු මම කොහොමද දැල්ලු එක තෙල් දාන්නේ කියලා. ඒකට මම දැල්ලු එකට ඕන කරන ලුණු ටික තක්කාලි අවමෙඩිස් ඒ වගේම සුදු ලුණු කරපිංචා රාපේ ටික රෙඩි කර ගන්නවා දැන්. දැන් මම යන්නේ නිලීනා. මොකද කරන්නේ? හොද කරලා හොදගත්ත දැල්ලු එක මේ වගේ රින්ග් විදියට මම කපා ගන්නවා. දැන් ඔන්න මම කපාගත්ත ලුණු තක්කාලි ඒ වගේම අවමෙඩිස් කරපිංචා රාම්පේ අපි ඔක්කොම එකම තෙලියකට දා ගන්නවා. ඊපස්සේ මම මේක එකතු කර ගන්නවා කපාගත්ත දැල්ලු එක. දැන් ලුණු හැන්ද වැදපු තුන පහ කුඩු හැඳි දෙකක් කැලි මිරිස් හැඳි තුනක් ඒ වගේම තමයි අමු තුන පහ කුඩු හැඳි එකමාරක් ඒ වගේම තෙල් ටික එකතු කර ගන්නවා. මේක තෙල් දාන හින්දා තෙල් පොඩ්ඩක් වැඩියෙන් අපි එකතු කර ගන්නවා. මේක හොඳට ඇතිලිය මික්ස් කර ගන්නවා. මේක මෙහෙම හොඳට මික්ස් කරගෙන මම විනාඩි 5ක් විතර මේක සීසන් වෙන්න දෙකින් තියනවා. මේ දින අපේ දැල්ලෝ ලුණු ඔක්කොම අපි මික්ස් කරලා තියාගත්ත මික්ස් එක විනාඩි 10කට පස්සේ ඒ වගේම තමයි මේකට අපි එකතු කර ගන්න ඕනේ එනසල් ඒ වගේම සූදුරු මාදුරු කරාබු නැති ඒ වගේම කුරුඳු පුතු ටිකක් අපි මෙතන එකතු කරලා අපේ ලිපේ ගින්දර ඔන් කරාට පස්සේ මේක පොඩ්ඩක් ආයෙ මික්ස් කරලා විනාඩි 5ක් විතර වැඩි ගින්දරේ වහලා මේක මෙහෙම තැම්බෙන්න දෙන්න. ඔන්න දැන් විනාඩි 5කට පස්සේ දැල්ලෝක මේ වගේ තමයි පේන්නේ. වතුර පොඩ්ඩක් උනලා ඔන්න මේ වගේ තමයි අපේ දැල්ලෝක දැන් තියෙන්නේ. ඊයි පාරක් එක මික්ස් කරගෙන වතුර පොඩ්ඩක් ඉඳනකම් ඔයාලට කැමති නම් මේක හොදි ගතියට වගේ පොඩ්ඩක් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක හොඳටම හිඳගෙන තෙල් රෝස් පාන් කන්නත් මේක මරු. ඔන්න මගේ දැල්ලෝ එක දැන් රෙඩි වෙලා තියෙන්නේ. අපි එන යම් එකට හබලන්න. මේක පාට. ලකි දිනම් කියලා ගිරනවා. කලින් කිව්වා වගේ සැරට රහට හොඳට තියෙනවා මේක. යටිපන් ගෙඩියක් තිබ්බනම් මේක කන්න මරේ මරු.